හැබැයි ඉතින් අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ඉතින් මාරම සතුටයි. මොනවද තියෙන අපහසුතා? ගොඩක් අමාරුයි. ඉතින් සමහර දවස්වලට අර රස්න මැෂින් වල වැඩ කරලා ඇවිල්ලා හරි අමාරුයි. මේ වැඩ කරලා ඇවිල්ලා අපි දෙන්නට උයා ගන්න ඕනි, බබාගේ කෑම හදන්න ඕනි, රෙදි ටික සෝද ගන්න ඕනි. ඔය ඔක්කොම ටයිම් එක තියෙන්නේ. දැන් මෙයා නිදින වෙලාවට ඕනේ මම කරගන්න. හැමදාම වැඩ කරනවද? හැමදාම වැඩ කරනවා කියන්නේ බබා අසනේ කොනොත් ඉතින් සමහර දවස්වල දවස් දෙක තුන නිවාඩු ගන්න වෙලාවල් තියෙනවා. ඒකට ඉතින් සතියේ දවස් දෙකක් වගේ වැටෙන්නේ. ඒකට ඉතින් සැලරි එකත් අඩු වෙනවා. කම්පැනි ටාස්ක් එක දෙනවා. ඔව් ඒ කම්පැනි හැබැයි ඒකෙන් කඩන්නේ හරි හොඳයි. බබා නිසා මේ නිවාඩු ගත්තට ප්‍රශ්නයක් නෑ. ඉතින් අමාරුම දේ නිදි මරලා වැඩට යන එක. අර එන්නේ දාගන්න ඉන්නේ නැහැ. ඔව් ඉතින් සැලරි අසනීප වුණොත් සමහරවිට අනේ යනකොට යන්නේ 7:00 උදේ 7:00ට වැඩට යනකොට නැගිටිනවා. හැබැයි තාත්ති හොඳයි තාත්ති තමයි උදේට මේ දුවව ලෑස්ති කරන්නේ. මං කෑම හදලා ඒ ටික කරනවා. තාත්ති තමයි දුවව සෝදලා ඇඳුම අඳලා කොරියාවේ E9 කපල් එකක් ජොබ් එක කරන ගමන් බබත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඔයාලා දන්නනේ කොරියාවේ කම්පැනි එක වැඩ කරනවා කියන්නේ කොච්චර අමාරුද කියලා. දැන් තමයි දැක්කේ. දැන් හිනාවක් දාලා චාටු කරලා කොහොම හරි කරලා නේ ෆෝන් එක ගන්නම තමයි try කරන්නේ. Some more secret she keeps hidden high up on the shelf. It's all covered in dust, holding up some old books supposed to teach you about heaven and hell. In the darkness I can feel her thinking about somebody else. I hear country music. ආමල්ලන්දල්ට good morning කියන්න. අපි අද කතා කරන්නේ කොරියාවේ චූටි බබෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා. දෙන්නම වැඩ කරද්දි මේ වගේ විශේෂකාර කෙලිපැටියෙක් එක්ක ඉන්නවා කියන්නේ කොහොම යුද්ධයක්ද කරන්න තියෙන්නේ. හිතන්නකෝ මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ කොරියාවට ඇවිල්ලා බබෙකුත් එක්ක ජීවත් වෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට නේද? මේ බබාගේ වයස මාස 11යි. ලබන මාසේ 16 වෙනිදාට බබාට අවුරුද්දක් වෙනවා. බබාගේ නම දියානා. ඩේ කෙයා එකේ කරපු දේවල් තමයි මේ තියෙන්නේ. මේ බලන්නකෝ. පාට කරන්න පුරුදු කරලා තියෙනවා. මේ එකක් මේ ඔන්න යාට මාස 11 වුණාට ගෑල්ලම ඉක්මනට ඇවිදිනවා කියනවනේ. එයාට ඇවිදින්න පුළුවන්. කවදා හරි දවසක ඔයා ලොකු වුණාම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. පුංචිනේ තාම. අම්මා අප්පා සරන් හේයෝ කියලා එයාගේ අතේ මාක් එකක් ගහලා මේක හදලා තියෙනවා. ඔව් පේරන්ට්ස් ඩේ එකට හදලා දීලා තියෙනවා. ඔරෙනි චිප් එකේ කියන්නේ ඩේ කෙයා එකෙන් දීපු ඇප් එක මේ ඇප් එකේ දාලා තියෙනවා මේ දවසේ කරන වැඩ. හරිම පිළිවෙලයි හැමදාම තියෙන ඒවා වෙන වෙනම ෆොටෝස් ගහලා දාලා තියෙනවා. මේ තියෙන්නේ. එදා කරපු දේවල් ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ අනිත් දවසේ බලන්නකෝ. ඒ වගේ හැම දවසකම අප්ඩේට් තියෙන ෆොටෝස් දානවා මාර කෙයාරින් කියන විදිහට. බබා කීයටද ඉස්කෝලේ යවන්නේ? කොලේ යන්නේ යනකොට යන්නේ 7:00 උදේ 7:00ට වැඩට යනකොට නැගිටිනවා. හැබැයි තාත්ති හොඳයි තාත්ති තමයි උදේට මේ දුවව ලෑස්ති කරන්නේ. මං කෑම හදලා ඒ ටික කරනවා. තාත්ති තමයි දුවව සෝදලා ඇඳුම අඳලා ක්‍රීම් ගාලා කොහොම ලෑස්ති කරන්නේ තාත්ති. ඩේ කෙයාගෙන් හම්බෙනවද කෑම? තාම චූටිනේ ඒ නිසා රින්චිප් එකේ කෑම යට මේ දෙන්නේ නැහැ. මම උදේ කෑම එකයි දවල් කෑම එකයි හදලා යවනවා. මම අමතරව මොනවා හරි යාගේ බිස්කට් මිදි ඇපල් කෑල්ලක් දොඩම් කෑල්ලක් දාලා මේ යවුවම එයාලා ඒ ටයිම් එකට දෙනවා. බබා අසනීප වෙලා හිටියොත් එයාලා හොස්පිටල් එක්ක යනවා. එහෙම අසනීපයක් තිබ්බොත් අපිවත් දැනුවත් කරලා එයාලා හොස්පිටල් එක්කන් යන්න කියලා අහනවා. නැත්තම් ඉතින් අපි හවස යාව ඩේ කෑගෙන් අරගෙන හොස්පිටල් එක්ක යනවා. සතියේ දවස් 5ේම සන්දේ ඉඳලා සිකුරාදා වෙනකන් බබා ඉන්නේ ඔරෙන්ජ් චිප් එකේනේ. බබාව එක්කගෙන එන්නේ. එයාලා එක්කන් එනවද නැත්තම් ඔයා යනවද එක්කන් එන්න? එයාලා එක්කන් එනවා. නමුත් ඒ ටයිම් එකට අපි නැහැ කියන්නේ. කියන්නේ ගෙදර අපි එන්නේ වැඩ ඇරිලා මම 7 වෙනකම් වැඩ වුණාට 5ට ඔෆ් වෙනවා බබා හින්දා. ඉතින් මේ එයාලා 4ට එනවට වෙන එකක් එතකොට අපි ගෙදර නෑනේ බබාව බාර දෙන්න. ඒ හින්දා මේ අපි ගන්න යන්න ඕනේ. මම වැඩ ඇරිලා 5ට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඉතින් ඒ පිටින්ම යන්න බැරි නිසා වොෂ් එකක් දාගෙන ටක් ගාලා යනවා බබාව ගන්න. බබත් එක්ක ජීවත් වෙනකොට කොරියාවේ මොනවද තියෙන අපහසුතා? ගොඩක් අමාරුයි. ඩිපෙන්ඩ් අයට නම් මං හිතන්නේ ඉතින් ලේසි කියන්නේ නෑ. බබාලත් එක්ක ඉතින් අමාරුයිනේ. E9 නිසා
වැඩත් එක්ක බබාලාගේ වැඩ අමාරුයි. අමාරු වුණාට ඉතින් ඔබ් එක ආරක්ෂා කරගන්නත් ඕන. විසක පරිස්සම් කරගන්න ඕනි. හැබැයි ඉතින් OT වෙන්නේ කරගන්න වෙන්නේ නැහැ. අවුටි කරන්නේ හැමදාම පහට ඔෆ් වෙලා එනවා. පහට ඔෆ් වෙනවා. මේ සෙන්සුරාදා වැඩ තිබුණාට වැඩ කරගන්න විදිහක් නැහැ. මොකද සෙන්සුරාදා ඉරිදයි මේ ඔරෙන්ජ් චිප් වහලා. කම්පැනි එකෙන් ලැබෙන සහයෝගය කොහොමද? කම්පැනි නිවාඩුවක් එහෙම ගන්න පුළුවන් ඔව් අසනීපයි කියලා මම ඉතින් හදිසි අසනීප වුණොත් ඉතින් මේ කලින් දැනුවත් කරන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් මේ මොකද ඒ කියන්නේ ඒගොල්ලෝගේ සහයෝගය ගොඩක් හම්බ වෙනවා. උදේ පාන්දරට මැසේජ් එකක් දැම්මත් අනේ බබා අසනීප වෙලා ඉන්න වෙන්නේ නැහැ කියලා මුකුත් කියන්නේ නැහැ කමක් නැහැ. ඒලකල තේරුම් ගන්නවා. ගොඩක් බබාලා ඉන්න නිසා මේ මං හිතන්නේ කොරියන් අය ගොඩක් ඒ chances දෙනවා. ඒ කියන්නේ බබාලා ඉන්නවා ගම හරි කැමති, හරි ආදරේ බබාලට. බබාලට මෙහි ආදරේනේ. එහෙනම් දැන් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ ඉඳලා දැන් නංගියාවේ 2023 කොරියාවටනේ. 2023 ඇවිල්ලා එකපාරටම දැන් දෙන්නත් එකට ඉන්න ගමන් කොමාරි ෆැමිලි එකත් කම්ප්ලීට් කරගත්ත ටිකක් අමාරුයි වැඩේ. අපේ වයසත් එක හරිනම් පරක්කු වැඩි. පරක්කු වැඩි නේ. නමුත් ඉතින් අර ආර්ථික ප්‍රශ්නත් එක්ක බබා ඉන්න එක ගැන මොකද හිතෙන්නේ ඇත්තටම? මෙහෙමයි මුලින් ඇත්තම කියන්න ඉතින් ප්‍රෙග්නන්ට් වුණ ගමන් අලුත ඉතින් අපි ප්ලෑන් එකක් නැතුවනේ අපි හිතන් හිටියේ නෙක්ස්ට් ඉයර් මෙහෙමයි කියලා ප්ලෑන් එකක් තිබ්බට මේ මෙයා ඉතින් අපි ගාවට ආවා. ඒ වෙලාවේ මට හිතුණා මම සතුටු වෙනවද දුක් වෙනවද මං ඉතින් කන්ෆියුස් වුණා. ඒ කියන්නේ අපිට අම්මා නැහැ තාත්තා නැහැ කොහොමද කරගන්නේ ජොබ් එක පරිස්සම් කරගන්න ඕනේ වීසා එක ගොඩක් ඒව ඔලුවට ආවා. හැබැයි මුලින් ඒ මොනා හිතුණත් අම්මා මෙයා හම්බුනාට පස්සේ මාර හැපි. කියන්නේ අම්මා කෙනෙක් වුණ එක ගැන මාරම සතුටුයි. එයා ඒ වෙලාවේ ආපු එක ගැන සතුටු වෙනවා. අම්මා කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් සහ දරුවෙක් වීඩියෝ එක බලනවා නම් කොච්චර කැපකිරීමක් කරන්න ඕනද? දවස් 7 ඉඳපු කෙනා දැන් ගොඩක් ඇක්ටිව් එක තැනකින් නෑ බලා ගන්න හරි අමාරුයි 30ක් වගේ පරිස්සම් කරගන්න ඕන. මේ ඒරියා එක දැක්කම පේනනේ ඔයාලට කොහොමද ළමයා වෙනුවෙන් හදපු ආරක්ෂාව. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අපේ කම්පැනි වැඩත් හරි අමාරුයි. මොන වගේ කම්පැනි එකද වැඩ කරන්නේ? ඒක බන් වර්ග කෑම වර්ග හදනවා මැෂින් වල. ඉතින් සමහර දවසට අර රස්න මැෂින් වල වැඩ කරලා ඇවිල්ලා හරි අමාරුයි. ගොඩක් අමාරු වැඩ. ඉතින් ඒ වැඩ කරලා ඇවිල්ලා අපි දෙන්නට උයා ගන්න ඕනි, බබාගේ කෑම හදන්න ඕනි, රෙදි ටික සෝද ගන්න ඕනි. ඔය ඔක්කොම ටයිම් එක තියෙන්නේ. දැන් මෙයා නිදින වෙලාවට ඕනේ මම කරගන්න. අමාරු වුණාට සතුටක් ඒක ඉතින්. සාමාන්‍ය මල්ලි කීයට විතරද? එයා 10 11 වෙනවා. රෑ 10 11 වෙනවා. 10 11 වෙනවා. මේ මොකද දන්ජින් එයා දුරේ ඉන්නේ කිලෝමීටර් 60ක් යනවා. ඉතින් එනකොටම ඉතින් විනාඩි 45ක් විතර යනවානේ. එතකොට ඉතින් 10 11 ෆැමිලි එකට වියදම කීයක් විතර යනවද? මම හරියටම ගණනක් කියන්න බෑ. මොකද එක එක මාස වලට වියදම් අඩු වැඩි වෙනවානේ. සාමාන්‍යයෙන් අඩුම 250ක් 300ක් අතර. හැමදාම වැඩ කරනවද? හැමදාම වැඩ කරනවා කියන්නේ බබා අසනේ පොනොත් ඉතින් සමහර දවසට දවස් දෙක තුන නිවාඩු ගන්න වෙලාවල් තියෙනවා. ඒතකොට ඉතින් සතියේ දවස් දෙකක් වගේ වෙටෙන්නේ. ඒතකොට ඉතින් සැලරි එකත් අඩු වෙනවා. කම්පැනි ට්‍රාන්ස්ෆර් දෙනවා. ඔව් ඒ කම්පැනි හැබැයි ඒකින් කඩන්නේ හරි හොඳයි. බබා නිසා මේ නිවාඩු ගත්තට ප්‍රශ්නයක් නෑ. ඉතින් chance දීලා තියෙනවා. අමාරුම දේ නිදි මරලා වැඩට යන එක. අර නිදාගන්න ඉන්නේ නැහැ. ඔව් ඉතින් සැලරි අසනීප වුණොත් සමහරවිට නිදා ගන්නව අඩුයිනේ. සරින් සරේ පාන්දර 2ට 3ට 4ට අපි දෙන්නම හැරෙවා. ඉතින් එහෙම වෙලාවට ආය උදේ කියලා වැඩ කරන එක හරි අමාරුයි. ඒක කොරියාවේ වැඩ කරනවා දන්නවා. ඒක තමයි මට නම් තියෙන අමාරුම දේ. මොකද නිදි මරලා ගිහිල්ලා අපහුව ඇවිල්ලත් නිදියන ටයිම් එකක් නැහැනේ. අවුස් එක දිගටම මම වැඩ. මොකද ගෙදර ඇවිල්ලා මෙයා ඔරෙන්ජ් චිප් එකෙන් අරගෙන ආපහු ඇවිල්ලා මෙයාව කෑම කවලා නිදි කරවලා ඊට පස්සේ මෙයා නිදින ටයිම් එකේ මං ආයෙ උයලා මෙයාගේ කෑම ටික උදේට හදන කෑම ලෑස්ති කරලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් ආයෙ නිදියන්නේ 12ට එකට වගේ. සමහරක් කරට පැය දෙක නිදාගන්න දවසක් තියෙනවනේ. ඊනයින් ළමයෙක් විදිහට කොරියාවට ඉන්න බලාගෙන ඉන්න කෙනෙකුට අම්ම කෙනෙක් විදිහට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකද්ද? ජොබ් එකත් එක්ක බබාත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා මම බය කරන්නේ නැහැ. මොකද මම දැන් කරගෙන යනවනේ. මේ දෙන්නගෙන් සහයෝගය නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? එයාත් දැන් වැඩ කරනවා. එයා වාට වඩා අමාරු ජොබ් එකක් නේ. රෑ 10ට තමයි වැඩ කරනවා. එයා 10ට වැඩ කරලා ඉන්න කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය? කම්පැනිට වඩා අමාරුයි. එයාගෙන් ලැබෙන සහයෝගය මේ පැහැදිලි කරන්න බෑ. තනි වචනෙන් කිව්වොත් අතිවිශිෂ්ටයි. අතිවිශිෂ්ටයිනේ. ගොඩක් වෙලාවට එයා තමයි මගේ හිත හයිය වෙන්න කතා කරන්නේ මනස හදන්න සමහර වෙලාවට ඇත්තටම අසලන ඇඬෙනවා. මම අඬන වෙලාවලුත් තියෙනවා මට කරගන්න බැරුව නිදි මරලා පහුදා කොහොමද වැඩට යන්නේ එහෙම ඉන්නකොට මෙයා ගොඩක් වෙලාවට ඉතින් කතා වෙන්න අනිත් හැමදේ යටින්ම මානසික සහායයක් දෙනවා. ඒ අතින් අතිවිශිෂ්ටයි. කොරියාවේ ඉන්න යාළුවෝ
ගැන මතක් කරොත් යාළුවෝ යාළුවෝ ටිකක් ඉන්නවා මගේ ට්‍රේනින් එකේ ඉඳලා මාපු යාළුවෝ ටිකක් ඉන්නවා. යාළුවෝ උදව් කරනවා කතා බහ කරනවා. බබාට හරි ආදරේ. මොකද සෙට් එකෙන් ආපු කෙනෙක්ගෙන් බබෙක් මමනේ. සෙට් එකනේ මං හිතන්නේ මේ ටීනයි කට්ටියට ළමයි ඇති මම දන්න තරමින්. ඔව්. එහෙම බලද්දී යාළුවෝ ටික මාරම මේ ආදරේ හරි ඒ කියන්නේ සහයෝගයෙන් ඉන්නවා මේ ඕන වෙලාවක උදව්වට බලාගෙන ඉන්න කියනවා නිතරම උදව්වක් ඕනනම් කියන්නත් මේ ඕන වෙලාවක එනවා ඕන දෙයක් කරලා දෙන්න ඒ විදිහට සෙට් එකක් ඉන්නවා තාමත් ඉන්නවා එක වගේම හරි ආදරෙන් මතක් කරනවා ඉන්දියාවේ ලංකාවේ බබාලා ඉන්නවා ලංකාවේ විතරනේ හැම රටකම බබාලා ඉන්නවා කොරියන් බබාලට වඩා මම හිතන්නේ විදේශික කට්ටියගේ බබාලා වැඩි දැන් ඔයාගේ අනාගතේ බබා කවදා හරි දවසක අනාගතේ කොරියාවේ ලොකු කරන්නද නැත්නම් බබාව ලංකාවේ ලොකු කරලා එයාගේ අනාගතය හදන්නද ඒකට මොන වගේ අදහසක්ද තියෙන්නේ අපි දන්න ඉස්සරහට ඉතින් මොනවා වෙනස් වෙයිද කියලා දැනට ඉතින් හස්බන්ඩ් නම් ගොඩක් කැමති කොරියාවේ දරුවා හැදෙනවනේ මොකද අධ්‍යාපනයේ පැත්තෙන් ඩිසිප්ලින් අතින් මාර මෙහෙලින් ඉන්නවනේ අපේ රටේ නෑ කියනවා නෙමෙයි නමුත් ඉතින් අපි දෙන්නත් මෙහි වැඩ කරන නිසා දරුවත් මෙහෙම තියාගන්න උගන්වන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. බලාගෙන ගියාම ලංකාවේ ඉන්න හොඳම ළමයි ටික ඔක්කොම ඉන්නේ කොරියාවේ එහෙම නැත්නම් වෙන රටක අපිට අපේ රට නැති වෙන වගේ සිද්ධියක් තියෙන. ඉතින් මොකද ළමයි ඔක්කොම කොරියාවේ දැන් මේ කට්ටිය කොරියන් භාෂාවට කොරියාවට හිරුණාට පස්සේ කවදාවත් මේ ළමයින්ගේ ලංකාවට යන්න අදහසක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගේ අදහස මොකක්ද කියලා කියන්නේ ඔයාලා කොරියාවේ ඉන්නවා. ඔයාලත් කොරියාවේ ඉන්නව නම් එහෙම නැත්නම් වෙන රටක ඉන්නව නම් ඔයාලගේ අනාගතය තීරණය කරන්නේ ලංකාවේදී එහෙම නැත්නම් ඔයාලා දැනට ජීවත් වෙන රටේද කියලා පොඩ්ඩක් ඔයාලගේ අදහසක් දෙන්න. කොල්ලෙක් තනියෙන් ජොබ් එක කරද්දී මං හිතන්නේ හොඳ ගේමක් ගන්න පුළුවන්. මම හිතන්නේ මල්ලිත් ඉස්සර හොඳ පඩියක් ගන්න නැති හොඳට ඉදිරි කරන්න නැති නේ ඉස්සර ඔයා ඉන්න කලින්. ඒ කියන්නේ මම කොරියාවට එන්න කලින් අයියා හොඳට ඇත්තටම සල්ලි අතේ හොඳට ගැවසුණු කෙනෙක්. මේ එහෙදි දෙයක් කරගත්තා. ෂොප් තුනක් කරන් දැම්මා. ඒ වැඩ ටික කරගත්තා. හැබැයි මම ආවත් හරි මම ආවේ වැඩියෙන් සහයෝගය දෙන්න හිතාගෙන. නමුත් ෆැමිලි එකක් විදිහට මේ ඉන්නකොට ඇත්තටම වියදම වැඩි. ඒ කියන්නේ ඔයා ආවට පස්සේ මම ලොකෝට ඉතිරියක් කරගන්න බැරි වුණා. බැරි වුණා. හිතන්නේ මේ හිතුවා මොකද මම ඇවිල්ලා අවුරුදු 3යිනේ. 3යි ඇවිල්ලා අවුරුද්දක්ම මගේ අරලා බබා ඒ කියන්නේ මම ප්‍රෙග්නන්ට් වෙලා ඉඳි අවුරුදු එකමාරක් විතර වැඩ කරගන්න බැරි වුණා. එතකොට තනිකර හස්බන්ඩ්ගේ සැලරි එකෙන් තමයි බිල් ඔක්කොම ඒ ඔක්කොම හරි කරයාගේ සැලරි එකෙන්නේ. එතකොට ඉතින් අපිට ඉතුරු කරන්න අමාරුයි. මම හිතන්නේ අර තනියෙන් හිටපු කාලේ තරම් නම් ඉතුරු කරන්න අමාරුයි. දැන් මෙයා දන්නේ අපි මෙයා ගැන කතා කරන්න කියලා. ඔයා කවදා හරි දවසක ලොකු වුණාට පස්සේ ඔයාට සිංහල පුළුවන් වුණා. එයාට තේරෙනවා අපි කතා කරන්නේ මෙයා ගැන කියලා. ඊට මොනවද කියන්න තියෙන්නේ? මම හිතුවේ නෑ මම මේ වගේ වියෝගවලට මුහුණ දෙයි කියලා. මම ලංකාවේදී අම්මයි තාත්තයි හිටපු කෙනෙක්. එයාලත් එක්ක ඉතින් මම හිතන්නේ ගොඩක් අභියෝගවලට මුහුණ දෙනවා. ඉතින් ඒ ගැන සතුටුයි එහෙම වෙන්න ඕන. ගෑන් ළමෙක් වුණාම මම මගේ දුවත් හදන්න හිතන්නේ නේ තමයි. කාන්තාව කියලා බෑ. ඕන දෙයකට ඕන අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා නේද? සමහර අවස්ථාවල පිරිමියාටත් වැඩි ශක්තිමත් වෙනවා ගෑනුවල්. වෙන්න ඕන. මම හිතන්නේ. මම මේ වගේ අවස්ථාවකට ගොඩක් මුහුණ දීලා තියෙනවා. ඉතින් මට මං ගැන සතුටුයි. ඒ ලස්සන ලොකේෂන් එකක ඉඳගෙන ආගේ ෆොටෝස් ටිකකුත් ගත්තා. ලොකුවට ෆොටෝස් ගන්න බැරි වුණා පොඩ්ඩයි ගත්තේ. මොකද බබාගේ මූඩ් එක අවුල් වෙච්ච නිසා. ඉතින් ලස්සන අදහස් එක්ක ඔයාලත් අයිඩියා එකක් ගන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. එහෙනම් පරිස්සමෙන් බබත් එක්ක ලස්සන ජීවත් වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. බබාගේ අවුරුද්ද උපන්දිනේ මේ වෙනකොට සමරලා ඇති. ඒ නිසා ඔයාලත් අපේ බබාට දියානා උම්රි බබාට හැපි බර්ත්ඩේ කියන්නේ. Some more secret she keeps hidden හැපි බර්ත්ඩේ high up on the shelf. It's all covered in dust, holding up some old books supposed to teach you about heaven and hell. In the darkness I can feel her thinking about somebody else. I hear country music playing in the background. Some old sweet melody about the life